සැලසුම්පද ආයෝජනය කරන්න කැමති නම් මුලින්ම කරන්න ඕනේ CDS ගිණුමක් විවෘත කිරීම. ඒ මගින් ඔබගේ කොටස් වඩාත් ආරක්ෂිතව තබා ගන්න පුළුවන්. CDS ගිණුමක් කියන්නේ ෆිසිකල් සර්ටිෆිකේට් එකක් නැතුව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික account එකක්. CDS කියන්නේ Central Depository System කියන එක. මේක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඕනර්ෂිප්, ට්‍රාන්ස්ෆර්, සෙටල්මන්ට් ආදිය පාලනය කරන ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක්. ඔබ කොටස් මිලදී ගන්නා විට ඒවා CDS ගිණුමට බැර වෙනවා. ඒවා විකිණීමේදී එම මුදල් ඔබගේ බැංකු ගිණුමට හරවනවා. ඉතින් ස්ටොක් මාකට් එකේ ගනුදෙනු කිරීමට ඔබට CDS ගිණුමක් සෑම අත්‍යවශ්‍ය වෙනවා. CDS ගිණුමක් විවෘත කිරීම සඳහා ඔබට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකකින් අනුමත කරන ලද ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් හා සම්බන්ධ වීම සිදු වෙනවා. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත, බැංකු ගිණුම් විස්තර, ලිපියෙන් තහවුරු කිරීම සඳහා මෑත කාලීන මුදල් බිල්පතක් සහ අත්සන් තහවුරු කිරීමේ ෆෝරමයක් පමණයි. ඔබට ඔවුන්ව භෞතිකව හමුවන්නත් පුළුවන්. නමුත් අද වන විට බොහෝ ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් ඔන්ලයින් ඇප්ලිකේෂන් සිස්ටම්ස් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි ස්ටොක් බ්‍රෝකර් ෆර්ම්ස් 20කට වඩා තිබෙනවා. නමුත් ඔබට ගැළපෙන ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එක තෝරාගත යුතුයි. මෙහිදී ඔබ සලකා බැලිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා. කොටස් සරණාවක් සඳහා බ්‍රෝකරේජ් ගාස්තු කොපමණද? කොටස් තෝරා ගැනීම සඳහා ඔවුන් උපදෙස් ලබා දෙන්නේද? ඔවුන්ගේ මොබයිල් ඇප්, ඔන්ලයින් ඩෑෂ්බෝඩ් පවතීද? ඒවා භාවිතය කෙතරම් පහසුද? ඔවුන්ගේ පාරිභෝගික සේවය කෙසේද? යන කරුණු ඔබ සලකා බැලිය යුතුයි. ඔබ CDS ගිණුමක් විවෘත කරලා ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරගෙන අවසන් නම් දැන් ඔබට ස්ටොක් මාකට් එකට පිවිසෙන්න පුළුවන්. අප ඊළඟ වීඩියෝයෙන් කතා කරන්නේ කෙසේද ස්ටොක් තෝරා ගැනීම සිදු කරන්න කියලා. ඒ කියන්නේ වැලියබල් ෂෙයාර්ස් අඳුනගන්න තියෙන කෙටි ක්‍රම මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් ඔයත් දැන්ම අපේ ඉකොනොමිකා YouTube channel එක subscribe කරලා තියාගන්න. නව ආයෝජනය